සුබ දවසක් ඔයාලා හැමෝටම. මගේ මේ වීඩියෝ එක මම කරන්න හිටියේ මීට කලින්. නමුත් මට ඒක කරන්න නොවීම ගැන මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා. මම මේ වීඩියෝ එක කරන්නේ ඔක්තෝබර් 13 වෙනිදා. මගේ සීස එක තියෙන්නේ ඔක්තෝබර් 14 වෙනිදා උදේ. අපිට ඩොක්ටර් කීවේ ඉරිදා හවස ගිහින් නවතින්න සඳුදා උදේ 6 වෙද්දී අපිව ඔපරේෂන් තියේටර් එකට ගන්නවා කියලා. ස්විල් එකට ගිහින් නවතින්න කලින් ගැටබේ පන්සලට ගිහින් බෝධි පූජාවක් තියලා යන්න ඕනි කියලා තමයි හිතාගෙන හිටියේ කලින් ඉඳන්ම. මගේ හිතේ චුට්ටක් බයක් තිබ්බා. ඒක ඒ වෙලාවේ නැති වුණා. හිතට ගොඩාක් ලොකු සැනසීමක් දැනුණා. මගේ මේ ඩිලිවරි එක ගැන කියන්න ඕන විශේෂ කාරණාවක් තියෙනවා. මගේ ඩිලිවරි එක කරන්නේ සති 34. මගේ ලොකු බබාගේ උපන්දිනේ තියෙන්නේ ඔක්තෝබර් 14 වෙනිදා. ඉතින් අපි දෙන්න කල්පනා කරා මේ බබාව ඔක්තෝබර් 14 වෙනිදාටම ගන්න ඕනේ කියලා. මගේ VOG ඩොක්ටර් ප්‍රොෆෙසර් ශාමින්ද කන්දඋඩ සර් හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් මේ කාරණාවත් අපිට සර් එක කතා කරලා ඩිසයිඩ් කරගන්න පුළුවන් වුණේ සර් හරිම හොඳ හින්දා. මගේ ඩිලිවරි එකට කලින් සර් මට කිව්වා අල්ට්‍රාසවුන්ඩ් ස්කෑනින් එකක් කරන්න කියලා. ඉතින් ඒක කිසිම අවුලක් උනේ නැහැ. ඊට පස්සේ මම හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙන්න දවස් 2කට කලින් ඒ කියන්නේ ඔක්තෝබර් 10 වෙනිදායි ඔක්තෝබර් 12 වෙනිදායි මට ඩෙක්සා කියලා වැක්සින් දෙකක් ගන්න ඩොක්ටර් කිව්වා. ඒක මම ගත්තේ මාවනැල්ලේ ඔක්ස්රෝ හොස්පිටල් එකේ. අපි ඩොක්ටර්ගේ අන්තිම චැනලින් එකේදී ආශා මීට් වුණා. එයාගේ කන්ටැක්ට් නම්බර් එක මම උඩින් දාන්න. එයාට අපි නවතින ඩේට් එක කීවට පස්සේ එයා රූම් එකක් ඇරේන්ජ් කරලා තියෙනවා. එයා හරිම හොඳයි. ඔයාලට මේ ඩිලිවරි එකට නවතිනවා නම් මෙයාව කන්ටැක්ට් කරලා ඕනම විස්තරයක් දැනගන්න පුළුවන්. අපි නවතින්න කලින් ආශාකින් ඇහුවම කොච්චර බිල් එකක් වගේ අපිට යනවද කියලා. එයා අපිට කිව්වේ ලක්ෂ 3.20ක් වගේ සාමාන්‍යයෙන් යනවා කියලා. නමුත් මගේ හොස්පිටල් එකේ ටෝටල් බිල් එක උනේ ලක්ෂ 2.95 වගේ මුදලක්. ඒ ටෝටල් බිල් එක ඩිසයිඩ් වෙන්නේ අපි හොස්පිටල් එකේ නවතින දවස් ගන්න අනුව. මම 13 හවස හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙලා 14 රෑ ඉඳලා 15 උදේ මගේ ටිකට් කැපුවා. නමුත් මට ඔක්කොම බිල් පේ කරලා ඔක්කොම වැඩ ටික ඉවර කරගන්නකොට හවස 6 විතර වුණා. මට 13 වෙනිදා රෑ 10න් පස්සේ කන්න බොන්න මුකුත් එපා කියලා කිව්වා. ඊට පස්සේ උදේ පාන්දර 4:00ට වගේ එයාලා ඇවිල්ලා මට ලෑස්ති වෙන්න කියලා කිව්වා. උදේ 6යි කාලෙ වෙද්දී ඔපරේෂන් තියේටර් එකට මාව අරගෙන ගියා. 6:30 වෙද්දී මගේ මේ සිසේරියන් එක කරා. මේ මගේ ජීවිතේ එක් සතුටක් මොහොතක්. මොන දුක වුණත් මොන වේදනාව වුණත් දරා ගන්න පුළුවන් ඒ වෙලාව තමයි ඒ මගේ බබාගේ කටහඬ ඇහෙන වෙලාව. ඒ හැඟීම කියලා නිම කරන්න බෑ. හැම අම්මා කෙනෙකුටම ඒ වගේ කියලා මම හිතනවා. නෝමල් ඩිලිවරි එකක් වුණත් සීස් එකක් වුණත් ඒ වේදනාවල් දෙකම එකයි කියලා මම හිතනවා. අනික ගැහැණියෙක් ඒ වේදනාව දරාගෙන ඒ වේදනාව අතරින් hina වෙන එක කොච්චර දෙයක්ද. මාස 10ක් බලන් ඉඳලා බබාගේ පළවෙනි කටහඬ ඇහෙනකොට දැනෙන හැඟීම වචන වලට කියා ගන්න බෑ. තව කියන්න ඕන කාරණාවක් තමයි ඔයාලට ඉන්ෂුරන්ස් එකකින් හරි ඔයාලා වැඩ කරන ආයතනයකින් හරි ක්ලේම් කරනවා නම් ඒ ක්ලේම් ලෙටර් එක එයාලා බාර ගන්නවා. ඊට පස්සේ ඉතුරු ටෝටල් බිල් එක තමයි අපිට පේ කරන්න තියෙන්නේ. කෑම සම්බන්ධව කිව්වොත් පේෂන්ගේ කෑම ෆ්‍රී තමයි එයාලා දෙන්නේ. කෑම නම් ඇත්තටම ගොඩක්ම රහයි. එයාලා අපිට මෙනු එකක් දෙනවා සිලෙක්ට් කරන්න. 4 වෙනිදා උදේ කෑම එකයි බෙඩ් එකයි මට දුන්නේ නැහැ. ඒ වෙනුවට එක හස්බන්ඩ්ට දුන්නා. මගේ ඔපරේෂන් එකකින් පස්සේ එයාලා දවල්ට දුන්නේ ලයිම් ජූස් එකයි රෝස්ටඩ් පාන් එකයි බටරුයි. ෂෝට් වීඩියෝ එකක් විදිහට මගේ ප්‍රෙග්නන්ට් කාලේ අත්දැකීමුයි මේ මීල්ස් වල ෆොටෝස් උයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මේ ලෝකේ දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න හැම ගැහැණියෙකුටම ඒ සිහිනය සැබෑ වෙන්න කියලා මම මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා.